අයිබෝන් හැමෝටම ඉතින් කාරුණක ඉල්ලීමක් අරගෙනයි මේ එන්නේ. ඔයගොල්ලෝ දන්නවා The Voice ශ්‍රී ලංකා සෙමි ෆයිනල් එක තව පැය කිහිපයකින් පැවැත්වෙනවා. ඉතින් මම දන්නවා ඒ වේදිකාවේ තරගකරුවන් 8 දෙනාම ඉතාමත් දක්ෂයින්. ඒ වගේම ඉතින් මගේ සහෝදරෙක් වගේ ඉන්න මිතුරෙක් රුචිර ඩිසිල්වා සෙමි ෆයිනල් එකේ නම්බර 8න් ටේක් පාර්ට් කරනවා. ඉතින් රුචිරට පුළුවන් නම් සහයෝගයක් දෙන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. TVS හිස්තනක් නම්බර 8 7788ට අරින්න. ඉතින් ඔයගලන්ට කැමති ප්‍රමාණයක් SMS අරින්න පුළුවන්. මම කැමති මගේ සහෝදරයා අවසන් මහා තරගයට සහභාගී වෙනවා දකින්න. ඒ වගේම තමයි රුචිරව මම දන්නේ මම හිතන අවුරුදු 13ක 14ක පැරණි ඉතිහාසයක් තියෙනවා. ඉතින් අපේ යාළුකමට ඒ සහෝදරත්වයට ඉතින් මට රුචිරව ඉස්ලාම හම්බෙන්නේ ඇත්තටම අපි පොඩි රාත්‍රී කාලයේදී තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙනවා මොරටුවේ මගේ දෙවෙනි ගම. ඉතින් මොරටුවේ අපි තේ පැන් සංග්‍රහයේදී මම දකිනවා ඇත්තටම සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. මම ඉස්ලාම මේ අයියා මල්ලි කියලා හිතන්නේ නැහැ. මොකද දැක්කම දෙන්න හාත්පසින්ම වෙනස්, රුචිර වෙනස්, ඒ වගේම ජලිත් වෙනස්. ඉතින් හැබැයි හරිම ටැලන්ටඩ් කොල්ලෝ දෙන්නෙක්. ඉතින් සින්දු කිය ඉතින් මං හිතුවේ නෑ ඇත්තටම මෙච්චර මෙහෙම ටැලන්ට් එකක් තියෙනවා මෙච්චර දුර එන්න. ඇත්තටම වේදිකාවක දකිද්දි හරිම සතුටුයි රුචිරව පළවෙනි වතාවට වොයිස් එකේදී අර ඒ කියන්නේ ඔඩිෂන් රවුන්ඩ්ස් වල එහෙම දකිද්දි හරි සතුටක් ආවා. ඉතින් මේ දන්න කියන කොල්ලෙක් මෙහෙම ඉදිරියට එනවා දකිද්දි ඉතින් සුබ පතනවා. මං ආසයි රුචිර අවසන් වේදිකාවෙත් අවසන් මහා තරඟෙත් The Voice ශ්‍රී ලංකා වේදිකාවේ තරඟ වදිනවා නම් ඉතින් ප්‍රේක්ෂකයන් හැමෝගෙම කාරුණික ඉල්ලා සිටිනවා පුළුවන් නම් SMS එකක් දාලා කොල්ලව ඉස්සරහට යවන්න කියලා. එහෙනම් අපි හම්බෙමු ඊළඟ සතියේදී අවසන් මහා තරඟයේදී.